හරි ළමයි. එතකොට අද අපි කතා කරන්න යන්නේ සරලානුවන චරිතයේ ලාක්ෂණික සමීකරණය කොහොමද හැදුනේ කියලා. මෙයා කොහොමද හැදුනේ කියලා. හරි. හරි. ඒ ගැන කතා කරන්න කලින් මම පොඩි ලක්ෂණ ටිකක් මම කියන්නම් අතන පොඩියට සරලව. අපි මේකට ඇත්තටම සරලානුවන චරිතය ගත්තා අපි කතා කරන්න ඇත්තටම දැන් එතකොට ඊතනදී ඇත්තටම සරල අනුවර්ති චරිතයක් කියන්නේ නැවත නැවත සිදුවෙන චරිතයක්. හරි ආවර්ති වෙන සිදුවෙන චරිතයක්. ඒකම කාලයකදී කාල සමාන කාලාන්තරයේ සිදුවෙන කෙනෙක්. ඒ වගේම මෙයාගේදී අර වෙනවා මොකද්ද? සරල අනුවර්ති චරිතයේදී අපි දන්නවා මොකද වෙන්නේ? ඒ ආචවල තොරණය නැත්නම් සරල අනුවර්ති චරිතයේ තොරණය විස්ථාපනයට අනුලෝම සමානුපාතිකයි කියලා කියනවා. ඒ වගේම මේ තොරණය මොකද වෙන්නේ? සරල අනුවර්ති චරිතයේ තොරණය කොහෙටද යොමු වෙන්නේ? සරල අනුවර්ති චරිතය යොමු වෙන්නේ එයාගේ තියෙන අචල ලක්ෂ්‍ය වෙතට. අචල ලක්ෂ්‍යයක් වල තමයි යොමු වෙන්නේ. ඒ අචල ලක්ෂ්‍යයට යොමු වෙන්නේ. අචල ලක්ෂ්‍යයට යොමු වෙන කවුද මේ අචල ලක්ෂ්‍ය? දැන් හිතන්න මෙහෙම ඉන්නවා කියලා මේ අවලම්බය. දැන් මේ අවලම්බය එහෙම ඉද්දි මම මෙතන මේ ලොකු කම්පන කොන ගන්න හැරි මේ කම්පන කොන අංශක මේ 1 2ක් අංශක 3ක් 4ක් 5ක් වගේ පොඩි අගයන් තියෙන ලොකු අගයන් ගන්න නැහැ. ලොකු අගයන් ගත්තොත් එහෙනම් ඒක සාමාන්‍ය චරිතයක් නෙමෙයි. මේක වෙනවා කෙලින් මොකද්ද? ලොකු චරිතයක් ගත්ත ලොකු කම්පන කොනක් ගත්තොත් මේක වෙනවා කවුද? වෘත චලිතය. දැන් මම පොඩි පුෂ් එකක් දෙනවා මෙතන මේක තමයි යාගේ දෝරණ කේන්ද්‍රය. නැත්තම් අපි ඒකට තමයි කියන්නේ මොකද්ද? අචල පිහිටුම. මෙයා මෙහෙට පුෂ් එකක් දුන්නොත් මෙයා එහෙට ගියා. නැවත මෙහෙට ආවා. ආයෙත් මෙහෙට ගියා. ආයෙත් මෙතනට ආවා. එක දෝරණයක් සිද්ධ වුණා. එතකොට මෙයා මෙහෙට යද්දී මෙයාගේ තොරණ මෙයාගේ මොකද වෙන්නේ? මෙයා මෙහෙට යනවා. එතකොට මේක අපි මේ බලද්දි මොකද වෙන්නේ? මෙතනදී ඇති වෙනවා අර ප්‍රතිපාදන බලය. ඒ කියන්නේ මොකක්ද? දැන් මෙතන ගත්තොත් එහෙනම් බරෙන් ඇති වෙන සංරචකයක් mg වල බරෙන් ඇති වෙන mg sin θ කියලා සංරචකයක් ඇති වෙනවා දැන්. හරි. මම ඒක ගැන වැඩි කියන්නේ නැහැ. එතකොට මේ mg sin θ කියනවා කේන්ද්‍රය දිහාට තියෙන්නේ. එතකොට බලය තියෙන්නේ කේන්ද්‍රය දිහාට. හරි. ප්‍රතිපාදන බලය තියෙන්නේ කේන්ද්‍රය දිහාට. එතකොට ත්වරණය ඇති වෙනවනේ කේන්ද්‍රය දිහාටනේ. හරි. එතකොට ත්වරණය ඇති වෙනවනේ කොහෙටද? කේන්ද්‍රය දිහාට. නමුත් ත්වරණය කියන එක නම් මෙතන විචල්‍යයක්. හරි. මෙතන ත්වරණය A කියන කෙනා ත්වරණය එහෙම නැත්නම් ත්වරණය විචල්‍යය. හරි. අපි ගණිතයේදී විචල්‍ය කොහොමද මේ මාක් කරන්නේ? අපි ගණිතයේදී විචල්‍ය මාක් කරන්නේ වැඩි වෙන පැත්තකට. හරි. එහෙනම් අපි ගණිතයේදී විචල්‍ය මාක් කරන්නේ වැඩි වෙන පැත්තට. ඒ කියන්නේ මෙතන මොකද්ද වෙන්නේ? මෙතන විස්ථාපනය වැඩි වෙන්නේ කොහෙද? දෝරණ කේන්ද්‍රය කියන්නේ අචල පිහිනුම කියන්නේ මේකනේ. දැන් ත්වරණය යොමු වෙන්නේ මේ පැත්තට තමයි. හරි. ඒ ෆිසික්ස් වල අපි එහෙම ගලනවා නේද? අතන දෝරණ කේන්ද්‍රය මෙතන කේන්ද්‍රය තමයි යොමු වෙන්නේ සමුද්‍රතාපයට නැත්නම් මේ දෝරණ කේන්ද්‍රය නැත්නම් මේ අචල පිහිනුම තමයි යොමු වෙන්නේ මෙතෙන්ට. නමුත් මේ අපි ගණිතයේදී කියනවා මොකද්ද? ත්වරණය කියන එක නේද? දැන් මෙතන විදිහට ගත්තොත් සරල චලිතයේදී අපි දැන් මෙතන විදිහට ගත්තොත් සරල චලිතයේ මේ ත්වරණය විචල්‍යයක්. ඒ කියන්නේ මෙයා වැඩි වෙන්නේ මොකද්ද? x වැඩි වෙන දිශාවට. ඒ කියන්නේ x කියන්නේ කවුද? විස්ථාපන වැඩි වෙන දිශාවට වැඩි වෙන අපි ගන්න. හරි. ඒතර මම ත්වරණය මාක් කරන්නේ දැන් ත්වරණය යොමු වෙන්නේ මෙහෙට උනත් මම ත්වරණය මාක් කරන්නේ මෙතන මේ පැත්තට. හරි. ත්වරණය මාක් කරේ කොහෙද? මේ පැත්තට. මොකද ත්වරණය කියන එක නා විචල්‍යයක්. හරි. එයා විස්ථාපන වැඩි වෙන පැත්තට තමයි වැඩි වෙන්නේ ගණිතයට අනුව. හරි. එතන මම මේක එක්ස්ප්ලেইন කරන්නම් දැන් මේ කතාව මම එතකොට මේ සමීකරණ හැටි එක්ස්ප්ලেইন කරන්නම් මම මේ පොඩි අතුරු බල ටිකක් කිව්වේ. අතුරු බල කියන්නේ මේ කතාවට එන්න කලින් පොඩි කතා ටිකක් කිව්වේ. හරි වැඩි වෙලා නෝකන මම ඒක කියන්නම් මට. මම හිතන්නම් p කියලා අංශුවක්. හරි. p කියලා අංශුව array symbol r වෙච්ච වෘත්තාකාර පතයක චලිත වෙනවා කියලා. හරි. මම array symbol r කියලා හිතන්නකෝ. හරි. එතකොට මේ ආරම්භයේදී ඉන්නේ මෙන්න මේ ලක්ෂ්‍යය. හරි. මම මේ වෘත්තේ හතරට බෙදා ගන්නම් කියන්නේ හතරකට. හරි. එතකොට මෙතන තමයි ආරම්භයේදී p අංශු ඉන්නේ. එතකොට මේ තියෙන t සමානයි t මෙතන t සමානයි බිංදුව වෙන අවස්ථාව. හරි. එතකොට මම මෙතන t සමානයි t කාලය t සමානයි t වෙන අවස්ථාවක් ගන්නම්. ඒ කියන්නේ සාධාරණ අවස්ථාවක්. මෙතන එතකොට මේ දැන් ඉන්නේ මෙතන p අංශුව. එතකොට මෙයාගේ මෙතන මේ වෙලාවේ සිරසත් එක්ක හදන කෝණය ඇල්ෆා කියලා මම සලකන්නම්. ඇල්ෆා කියලා ගන්නම්. හරි. එතකොට බලන්න දැන් p අංශුව මෙතන ඉද්දි දැන් මම මේ කතාව පැහැදිලි කරන්න ඕනේ මම මොකද කරන්නේ? දැන් මම මෙතන පොඩි උරුචරිත දැන් මේ ඇත්තටම මෙතන ඉන්නේ දෝලනයක් නේ ඇත්තටම සරණ චලිතය වෙන්නේ මොකද? එතන දෝලිත චලිතයක් නෙවෙන්නේ. එතන මේක පැහැදිලි කරනවා උරුච චලිතත් පොඩ්ඩක් යොදා ගත්තා. උරුච චලිත පොඩ්ඩක් මම යූස් කරන්න ගත්තා මේකට මට එක්ස්ප්ලেইন කරගන්න. හරි. එතන මෙයා වටේ කරකෙද්දි මොකද වෙන්නේ? මෙයාගේ හරි නෑ වටේ කරකෙද්දි මොකද වෙන්නේ? මෙයාගේ හෙවණල්ල කියලා හිතන්නකෝ මම. මෙයාගේ හෙවණල්ල ඉන්නවා මෙතන p dash. හරි. හෙවණල්ල කියන එක නම් මෙතන p dash මෙතන ඉන්නවා. මෙයා මෙතන ඉද්දි. ඒ වගේම මෙයා මෙතෙන්ට ඉද්දි මෙයාගේ හෙවණල්ල එනවා මෙතෙන්ට. p dash එක කියලා මෙතෙන්ට එනවා. මම මේ දුර ගන්නම් x කියලා. හරි. එතකොට ළමයි බලන්න දැන්
මෙයා මෙහෙම මොකද දැන් මේ p අංශුව මෙහෙම වෘත්තලයේ දෙද්දි p dash අංශුව මොකද උනේ මේ පැත්තට විස්ථාපන ගත්තා මේ පැත්තට විස්ථාපන ගත්තා යාගේ හොඩල මේ පැත්තට එන්න ගත්තා එතකොට යාගේ හොඩල මේ පැත්තට එන්න ගත්තා කියන්නේ යාගේ හොඩල කොහෙද මේ පැත්තට එන්න ගත්තා එතකොට යා කියන්නේ විස්ථාපන වැඩි වෙන්නේ කොයි පැත්තටද මේ පැත්තටනේ එතකොට තොරණය කියන්නේ අර සරල විතරේ තොරණය වෙනවනේ කොහෙද කේන්ද්‍රය දිහාට හැබැයි අපි ගණිතය අනුගන්නේ කොහෙද කේන්ද්‍රය ඉවතර මෙන්න මේ පැත්තට දැන් විස්ථාපනේ වැඩි වෙන පැත්තට තමයි මෙතනදී තොරණේ අපි ඔහොම මාක් කරන්නේ හරි දැන් තොරණේ මෙහෙම තිරස මාක් කරන්නේ විස්ථාපනේ වැඩි වෙන පැත්තට හරි ඒ වගේම විස්ථාපන වැඩි වෙන මේ පැත්තටනේ හරි කියන්නේ එතකොට මේ පැත්තට තමයි මම තොරණේ මාක් කරේ එතකොට මෙතන ඇල්ෆා නම් මෙතන ඇල්ෆා මොකක්ද ඒකාන්තර කෝණ ඉතින් ඊට පස්සේ මම sin alpha කියන කෙනෙක් හදා ගන්නම් මෙහෙන් හරි sin alpha කියන කෙනෙක් හදන් තියා ගන්නම් ඇයි කියලා පස්සේ තේරෙයි sin alpha සමානයි මොකේදද sin alpha සමානයි මෙතන ඉඳ ගත්තොත් දැන් sin alpha සමානයි සම්මුඛ පාද බෙදීම කාරණය සම්මුඛ පාද බෙදීම කාරණය ඒ කියන්නේ x බෙදීම simple r හරිද එතකොට දැන් මෙතන මේ වෘත්තය දැන් මේ p අංශ වෘත්තය දෙන්නේ වෘත්තය දෙන කෙනෙක්ගේ කේන්ද්‍රය දිහාට මොකක්ද තියෙන්නේ කේන්ද්‍ර අபிසාරී තොරණය වෘත්තය දෙන කෙනෙක්ගේ කේන්ද්‍රය දිහාට යනවා කේන්ද්‍ර අபிසාරී තොරණය එතකොට මේ කේන්ද්‍ර අபிසාරී බලය පොඩ්ඩක් විභේදනය දැන් මේ කේන්ද්‍ර අபிසාරී තොරණය මම මොකද කරන්නේ විභේදනය කරනවා කේන්ද්‍ර අபிසාරී තොරණය දැන් මෙහෙමනේ තියෙන්නේ හරි මෙතන ඇල්ෆා කෝණයක් තියෙනවා මේ එතකොට මෙයා විභේදනය කරොත් මෙහෙම මෙහෙට නම් මොකද්ද AR වලට මෙහෙට නම් cos alpha මෙහෙට නම් කේන්ද්‍ර අபிසාරී තොරණය sin alpha එතකොට මෙන්න මේ සරල චලිතයේ ඇතිවෙච්ච මෙන්න මේ තොරණයට මේ කේන්ද්‍ර අபிසාරී තොරණයෙන් මෙතන ඇතිවෙච්ච මේ තිරස්සරචකය සමානයි. එතකොට p අංශුවේ තොරණේ නැත්තම් අපි ඉගෙන ගන්න මොකද්ද කේන්ද්‍ර අபிසාරී තොරණේ තිරස්සරචකය සමානයි p dash අංශුවේ තොරණය. නැත්නම් අපි කියනවා මොකද්ද? මෙතන කේන්ද්‍ර අபிසාරී තොරණේ තිරස්සරචකය සමානයි p dash අංශුවේ නැත්නම් සරල චලිතය දෙන එක්කෙනාගේ තොරණයට. හැබැයි මෙයා අපි සලකන සරල චලිතයේ තොරණේ ඇත්තටම වෙන්නේ කොහෙටද? මේ පැත්තට. නමුත් අපේ කවුද? යා මෙන්න මේ පැත්තට. නමුත් අපේ මේ කේන්ද්‍ර අபிසාරී තොරණයේ තිරස්සරචකයේ තිරස් එක්කෙනා තියෙන්නේ අනිත් පැත්තට. දිශාවෙන් විරුද්ධ. හරි? දිශාවෙන් විරුද්ධ කෙනෙක්. හරි? ඒතර AR sin alpha මේ පැත්තට ලොමු වෙන්නේ. හරි? AR sin alpha මේ පැත්තට ලොමු වෙන්නේ. දිශාවෙන් විරුද්ධ කෙනෙක් අපි හදා ගන්න මොකද්ද කරන්නේ? දිශා විරුද්ධ කෙනෙක් කියන්නේ දිශා විරුද්ධ කෙනෙක් අපි අනිත් පැත්තට හදා ගන්න මොකද්ද කරන්නේ? තාම ඍණ ලකුණක්. එතකොට මොකක්ද වෙන්නේ? A සමානයි ඍණ AR sin alpha. හරි? හරි. ඒ වගේ අපි දන්නවා මොකද්ද? අපි දන්නවා කේන්ද්‍ර අபிසාරී තොරණ සමානයි මොකේද? ඔමේගා වර්ගය r. මෙතනට වඩා යෝග්‍ය වෙන්නේ ඔමේගා 3 ඔමේගා වර්ගයයි r කේන්ද්‍ර අபிසාරී තොරණ. ඉතින් මම මොකද කරන්නේ? මම දානවා මෙතන මොකද්ද? a සමානයි. දැන් දිශාව වෙනස් නේ හින්දා මම ඍණ දැම්මා. ඍණ ඔමේගා වර්ගයයි r වල sin alpha. ඍණ ඔමේගා වර්ගයයි r වල sin alpha කියකෝ sin alpha කියන්නේ x බෙදීම r බදා x බෙදීම r. r කැපුණා a සමානයි ඍණ ඔමේගා වර්ගය x කියලා ආවා. මෙන්න අපේ සමීකරණේ ඇවිල්ලා ඉවරයි. හරි? අපේ සමීකරණ ඇවිල්ලා ඉවරයි. හරිද? හරි. එතකොට මේ ඇත්තටම මේ කේන්ද්‍ර ඇත්තටම මේ කට්ටියගේ තොරණේ තියෙන්නේ කොහෙද? ඇත්තටම මෙයාගේ තොරණේ තියෙන්නේ කොහෙද? මෙන්න මේ දෝලන කේන්ද්‍රයේ දිශට. හරි? ඇත්තටම මේ සරලානුවන චලිතයේ තොරණේ තියෙන්නේ ඇත්තටම එයාගේ දෝලන කේන්ද්‍රය නැත්නම් අචල ලක්ෂ්‍ය විතරම වෙලා තියෙන්නේ. නමුත් අපි ගණිතයේදී එයා විචල්යක් ඉඳා අපි විස්ථාපන වැඩි වෙන පැත්තට තමයි මෙතන මාක් කරන්නේ. හරි? විස්ථාපනය වැඩි වෙන පැත්ත ගැන කොහෙද මේ පැත්ත තමයි මාක් කරන්නේ. හරි? හැබැයි ඇත්තට මොකද තියෙන්නේ අතෙන්ට. හරි? අපිට මේ සමීකරණය ඔප්පු කරගන්න අපි තමයි ඒ වැඩේ කරන්නේ. හරි? මේ සමීකරණ ඔප්පු කරලා අපි මේ වැඩේ මේ විදිහට ගන්න. හරි? ඒතර සමීකරණය හරියට ඔප්පු වෙනවනේ. ඒතර ඒ කතාව වැරදි වෙන්න බෑනේ. හරි? ඒතර විචල්යක් ගත්තාම විචල්ය වැඩි වෙන පැත්තට තමයි අපි මෙතන විදිහට දැන් මෙතන විචල්ය ගත්තාම තොරණේ විචල්යක් වෙනස් වෙන එකනේ. ඒතර ආ විස්ථාපන වැඩි වෙන පැත්තට වැඩි වෙන වෙනින්ද අපි මේ පැත්තට මාක් කරා. හැබැයි ඇත්තම අපි දන්නා මොකද්ද? එයා යොමු වෙලා තියෙන්නේ කොහෙටද? ඇත්තම විස්තර අනුගම සමානුපාතිකයි. එයා යොමු වෙලා තියෙන්නේ කොහෙටද? ඒ ගමන් මාර්ගයේ අචල පෙත නැත්නම් ආචල කෙනාගේ අචල පෙත නැත්නම් අචල ලක්ෂ්‍ය නැත්නම් දෝලන කේන්ද්‍රය සමුදාපේකට මෙතෙන්ට තමයි යොමු වෙලා තියෙන්නේ. හරි? හරි.
විභාගයට ගොත් එහෙම මොකද ලියන්න යන්න එපා. මෙහෙම මේ තියෙන මේ කිව්වතර මෙයා විචල්යක් කියලා ඒ කතාව අපිට දන්නේ නැහැ නේ. අපි ලියන්නේ කොහෙද? අචල ලක්ෂ්‍ය දෙසට යොමු වෙලා තියෙන තමයි අපි විභාගයට ලියන්නේ. ඒ කියන්නේ දෝරණ කේන්ද්‍ර විදිහට තමයි තියෙන්නේ. දෝරණ කේන්ද්‍රය හරි. يعني මෙතෙන් තමයි යොමු වෙලා තියෙන දෝරණ. හරි. අපි මේක ඔප්පු කරන්න තමයි මේ වැඩේ කරේ. විචල්යක් කියලා හිතලා අපි එහෙම තමයි කරේ. හරි. හිතලා නෙමෙයි ඇත්තට එහෙම තමයි. ඒතර ඔය ටික තමයි තියෙන්නේ කියන්නේ. ඒතර මෙහෙමයි සූත්‍රය හැදුනේ. අවශ්‍ය කෙනෙක් කියනවා නම් බලලා මේක සබ්ස්ක්‍රයිබ් අපේ page එක පොඩ්ඩක් subscribe කරලා මේ හිතන දේ කමෙන්ට් එකක් දාගන්න. හරි. හරි. අද පාඩම අවසන්.